Hi guys, welcome my YouTube channel. ඉතින් මං කලින් ඔයාව බලන්න ගියා. හැබැයි මට චූටි වීඩියෝ කෑල්ලක් විතරයි වැවේ දාගන්න පුළුවන් වුණේ. ඉතින් මම මුළු සම්පූර්ණ වැවම පෙන්වන්න අද තීරණය කළා. ඉතින් මෙතන පාක්කයක් වගේ තැනක් හදන්න යන වැව වටේට ඒකයි මේ පුටු තියලා තියෙන්නේ. ඉතින් ටිකක් ඉස්සරහට ගිහින් බලමු. ගොඩක් වතුර දාපු නිසා කැතට තමයි තිබ්බේ. දැන් තාම නම් මඩ ඉතින් ඒ වුණාට වැවේ වතුර ටික නම් කොළ පාට වෙලා නැත්තම් දුඟුරු පාටට තමයි තිබ්බේ. මේ උණ බට ගස් ගැලවිලා ගිහින් මේ වැව වටේටම ඉතින් බංකු තියලා තියෙනවා. බලන්නකෝ වැව ලස්සනයිද කියලා ඉතින්. ඉතින් මේ වත්ත පල්ලෙහායින් අපිට ওই ගාවටත් යන්න පුළුවන්. ඉතින් වැව නම් ගොඩක් ලස්සනයි. ඉතින් කොහොමද? හරි අපි දැන් යන් ඔය බලන්න. ඉතින් ඔය නම් ඉතින් බලුවා ගොඩක්. ඒ වුණාට දැන් කොහොමද බලමු වතුර සත්ත්වය. දැන් නම් අඩු ඇති වතුර. ඇත්තටම දැන් හරි අඳුරුයි. ඉරත් බහැලා ගොඩක් හවස තමයි අපි ඔය බලන්න ආවේ. ඇත්තටම ඔය වතුර ගොඩක් බහැලා ඒ වගේම වතුර පිරිසිදු වෙලා දුඟුරු පාටට තිබ්බේ ඒවා කොළ පාට වෙලා දැන් නම් හරිම ලස්සනයි ඉතින්. My pretty girl, I don't know where are you? Oh, pretty girl, you don't know much I love you. My pretty girl, I don't know where are you? Oh, pretty girl, you don't know much I love you. My pretty girl, I don't know where are you? Oh, pretty girl, you don't know much I love you. My pretty girl, oh my pretty girl, my pretty girl, oh my pretty girl. දන්න කෙනෙක් මේකේ නමක් කියාගෙන යන්න. මේ මල හරි ලස්සනයි. ඒතර මම නම් නමක්වත් දන්නේ නැහැ. මේක වත්තේ ගොඩාක් ඇවිලා තිබ්බා. ඉතින් ඒකත් පෙන්වන්න හිතුණා. හරි ලස්සනයි ඒ જાතිය නම්. මේක රෝස පාටයි සුදු පාටයි දෙකම තියෙනවා. හැබැයි රෝස පාට තමයි ගොඩක්ම ලස්සන ඉතින්. මේ මලේ නම ඔයාලා දන්නවනම් කියන් යන්න. මම නම් දන්නේ නැහැ මලක්ද කියලාවත්. පිපෙනවා ලස්සනයි කියලා විතරයි මම නම් දන්නේ ඉතින්. හරි එහෙනම් අදට වීඩියෝ එක සමගන්නවා. හැමෝටම සුබ දවසක්.